ඉතින් සිංහල අවුරුද්දත් ළඟටම ඇවිල්ලා නේද? ඒත් අපි වගේ සාමාන්‍ය ජීවිත ගත කරන අයට සෑම අවුරුද්දක්ම සරු වෙනවා කියන්න බෑ. සමහර වෙලාවට එහෙම වෙන්නවත් නැති වෙයි කියලා හිතන වෙලාවක් තියෙනවා. ඒත් ඒක ගැන වැඩි හිතලා වැඩක් නැහැ නේද? මොන විදිහට සතුටෙන් මුහුණ දෙමු. හරි. ඒ දේවල් ටිකක් පැත්තකින් තියමුකෝ. බලන්නකෝ. දැම්ම කජු ගස්වල කජු පුහුලන් පිරලා තියෙන හැටි. මම පස්සේ ඔයාලට රසයට කජු මාළුවක් හදන හැටිත් කියලා දෙන්නම්. ඒත් අද අපි හදන්න යන්නේ සිංහල අවුරුද්දට විශේෂයෙන්ම හදන පැරණි රසවත් කෑමක්. හරි. අපි මෙතනින් ටිකක් එහාට යන්න. ටිකක් ඉඳ ගන්න පුළුවන් තැනකට. නේද? ඊටු ටික අපි ඉඳගෙනම කතා කරමු. එහෙම හොඳයි නේද? මොකද්ද මම කිව්වේ? මේ පාර සිංහල අවුරුද්දට ආච්චිලාගේ කාලේ කෑමක් හදමු කිව්වා නේද? ඒ තමයි. හැමතෙම අමතක වෙලා යන පොල් පැණි අතිරස. ඔන්න එහෙනම් හොඳට අහන් එන්න. මං හදන්නේ කොහොමද කියලා කියනවා. ඔයාලට තියෙන්නේ ඒ විදිහටම හදාගන්න එකයි. හරි එහෙනම් පෑනක් සහ කොලයක් අරන් පැණි පොල් අතිරස හදන්න අවශ්‍ය දේවල් ලියාගමුකෝ. පොල් පැණි බෝතල් භාගයක් හෝ 3 කාලක්, සුදු කැකුළු ග්‍රෑම්ස් 500ක්, මාදුරු ටිකක්, එන්සල් කරල් 4ක් පමණ, කරාබුනෙටි 2ක් සහ එළවලු තෙල්. මම ඩිස්ක්‍රිප්ෂන් එකටත් දාලා තියන්නම්. මුලින්ම හාල් ටික වෙලාවක් වතුර දාලා පෙගෙන්න අරින්න. ඊපස්සේ හොඳට පෙරා ගන්න. හාල් ටික වංගෙඩියකින් කොටා ගන්න. මෝලෙන් කොටන්න එපා. මෝලෙන් කෙටුවොත් කප්පි ගන්න බැරි වෙනවා. හොඳට පිටි වගේ වෙනකන් කොටාගෙන පෙනේරයකින් හලා ගන්න. පෙනේරය ඉතිරි වෙන කප්පි තරමක් කබලේ බැද ගන්න. දැන් තාච්චියක් ලිපේ තියලා පැණි ටික උණු කරගන්න. පැණි උණු කරනකොට නිතරම හැදි ගන්න. නැත්තම් පැණි උතුරනවා. පැණි ටික ඉටි පදමට එනකන් හොඳට හැදි ගන්න. පදමට අපුවහම ලිපෙන් බාගන්න. දැන් කුඩු කරගත් එන්සල්, කරාබුනැටි, මාදුරු එකතු කරගන්න. මේවා හොඳටම කුඩු කරගන්න ඕන. ඊළඟට බැදගත් කප්පි එකතු කරලා හොඳට කලවම් කරන්න. ඉතිරි පිටි ටික දාගෙන හොඳට කලවම් කරගන්න. දැන් ආයෙත් ලිපේ තියලා අතට ඇලෙන්නේ නැති පදමට එනකන් කලවම් කරන්න. මතක තියාගන්න පැණි පදම වැරදුනොත් ගල් වෙනවා. ටිකක් නිමෙන්න තියන්න. තරමකට නිමුනම කෙසෙල් කොලයක් මත තියාගෙන තුනී කරලා කැමති හැඩයකට කපා ගන්න. අන්තිමට ගැඹුරු තෙලේ බැද ගන්න. කැමති නම් පොල් තෙල් වලින් බදින්න, ඔලොලු තෙල් වලින් බැදගත්තොත් ටිකක් කල් තියාගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපේ අවුරුදු මේසයට තවත් පැරණි රසයක් අලුතින් එකතු කරගත්තා. ඉතින් අදට මම සමුගන්නවා ඔයාලා හැමෝටම ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා. ගිහින් එන්නම්.